හරි ළමයි 2025 25 වෙනි ප්‍රශ්නේ මේක පොඩ්ඩක් උත්තර ගැන පොඩි අවුලක් තියෙන නිසා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුනේ. දැන් මේකේ අහන්නේ ඇත්තටම E සම්මත සෙල් සහ ඊට අමතරව හුවමාරු වන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව. එහෙම නැත්නම් හුවමාරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳව තමයි අහන්නේ. දැන් මේ වගේ ගානකදී අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විද්‍යුත් විභවය අනුව ඇනෝඩය සහ කැතෝඩය. එතනදී අඩු ධන විභවයක් තියෙන කෙනා ඇනෝඩයේ විදියට ගන්නවා, කැතෝඩයේ විදියට වැඩි ධන විභවයක් තියෙන කෙනා ගන්නවා. එතකොට 1.5 2 බිඳුවෙන් 1.065 අඩු කරන්න තියෙන්නේ. එතකොට 0.460 බිඳුවක් කියලා එනවා විභවයේ E සම්මත සෙල්. එතකොට ඒක අනිවාර්යෙන් ධනාංකයක් වෙන්න ඕනේ. එතකොට උත්තර 3යි ඔතනදී අපිට ගන්න පුළුවන් 1 3 හෝ 5 කියන පිළිතුරු 3. හරි ඒකෙන් ඍණ විභවයක් තියෙන කෙනා එතනම ඉවත් කරන්න වෙනවා. එතකොට පළවෙනි පිළිතුර අයින් කරන්න වෙනවා. එතකොට ප්‍රශ්නේ එන්නේ ඇත්තටම 3ද 5ද කියන දෙකෙන් කවුද තෝරගන්නේ කියන එක. මේ බොහෝ දෙනෙක් තෝරගන්නේ තුන්වෙනි පිළිතුර. ඒකට හේතුව මම කියන්නම්. දැන් මෙතනදී අපි සමස්ත ප්‍රතික්‍රියාව ගන්නකොට සමස්ත ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා මවුලය කියන සංකල්පය මෙතනදී තදටම බලලා තියෙනවා. හරි. උදාහරණයක් විදිහට දැන් අපි හිතුවොත් මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේ අපිට හිතෙන්නේ මෙතන Dr ඍණායන දෙකක් එකතු වෙලා Br2 අණුවක් හදනවා. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එළියට දානවා. හරි. නමුත් අපි ඔතනදී ඇත්තටම සලකන්නේ ප්‍රතික්‍රියා එක මවුලයක් වෙනවා කියන එක. ප්‍රතික්‍රියා එක මවුලයක් කියන්නේ දැන් අපි කාට හරි එක්කෙනෙක්ට ගැහුවොත් එහෙම එක ප්‍රතික්‍රියාව. ඒ වගේ 10ක් ගැහුවොත් ප්‍රතික්‍රියා 10යි. 100ක් ගැහුවොත් ප්‍රතික්‍රියා 100යි. එහෙනම් මෙතනදී ප්‍රතික්‍රියා මවුලයක් ගන්නවා. ඒ කියන්නේ 6.02 වැඩි කිරීම 10.23ක අගයක්. හරි. එහෙනම් ප්‍රතික්‍රියා මවුලයක් වෙනකොට Dr ඍණායන ඕනි මවුල දෙකක්. හරි. Dr ඍණායන ඕනි මවුල දෙකක්. ඒතර එළියට දානවා ඉලෙක්ට්‍රෝන මවුල දෙකක්. මොකද ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව වලින් තමයි යන්නේ. හරි. ඩෙල්ටා G සමානයි -NF E කියලා අපි E සම්මත සෙල් හොයනකොටම ගන්නෙත් එතන හුවමාරු වන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව. එහෙනම් දැන් මේ ප්‍රතික්‍රියාවේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව හදනකොට අපිට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ BrO3 එක මවුලයක් සඳහා. එහෙනම් අපි මෙයා මෙහෙම තියාගෙන මේ පළවෙනි ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියා මවුල නිකම්ම 2.5න් නෙමෙයි වැඩි කරන්නේ. අපි මේ පළවෙනි ප්‍රතික්‍රියාව වැඩි කරනකොට අපි සාමාන්‍යයෙන් 2.5 කියන එක ලියන්නේ. හැබැයි උතනදී අපි අදහස් කරන්නේ ප්‍රතික්‍රියා මවුල 2.5ක් කියන එක. හරි? එයාගෙන් පළවෙනි ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියා මවුල 2.5ක් සහ දෙවන ප්‍රතික්‍රියාවෙන් එක ප්‍රතික්‍රියා මවුලයක් සලකනවා. මෙයා තමයි දෙවන ප්‍රතික්‍රියාව. එතකොට දෙකට අපි එකතු කරනවා පළවෙනි ප්‍රතික්‍රියාව වගේ ප්‍රතික්‍රියා මවුල 2.5. හරි? ප්‍රතික්‍රියා මවුල 2.5. එතකොට එකතු කරාට පස්සේ අපිට එන්නේ මෙතන 2.5න් වැඩි වුණාම Br2 2.5ක් එනවා. ඒකට එකතු වෙනවා භාගයක්. ඒ කියන්නේ 0.5ක් මවුල එකතු වෙනවා. එතකොට ඔක්කොම Br2 මවුල සංඛ්‍යාව මවුල 3ක් වෙනවා. හරි? මෙයා 2.5න් වැඩි වුණාම 2.5න් වැඩි වුණාම 5යි Br මයිනස් කියලා එන්නේ. 5යි Br මයිනස් equals ධන BrO3 මයිනස් equals ධන 6ක් H plus දැන් ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව කැපිලා යනවා. මොකද ඉලෙක්ට්‍රෝන මවුල 5ක් එන්නේ විතර. හරි ඉලෙක්ට්‍රෝන මවුල 5ක්. ඉලෙක්ට්‍රෝන මවුල 5ට පළවෙනි ප්‍රතික්‍රියාවෙන් සිදුවෙන ප්‍රතික්‍රියා මවුල 2.5කින් සිදු වූ ප්‍රතික්‍රියා මවුල 2.5කින් එළියට ඉලෙක්ට්‍රෝන මවුල 5ක් දානවා. අන්න ඒ ඉලෙක්ට්‍රෝන මවුල 5ට මේ ඉලෙක්ට්‍රෝන මවුල 5 හුවමාරු වෙනවා. එහෙනම් හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව 5යි තමයි. හරි. එතකොට මොකද්ද වෙන්නේ? 3ක් Br2 ලික්විඩ් වෙනවා. 3යි H2O ලික්විඩ් වෙනවා. 3ක් H2O ලික්විඩ් වෙනවා. ඔන්න දැන් මේ ප්‍රතික්‍රියාව සඳහා හුවමාරු වෙච්ච ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව කියමු 5යි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර 5 තමයි. දැන් ඉලෙක්ට්‍රෝන මවුල 10ක් හුවමාරු වෙන්න නම් ඉලෙක්ට්‍රෝන මවුල 10ක් හුවමාරු වෙන්න නම් මේ වගේ ප්‍රතික්‍රියා මවුල දෙකක් වෙන්න ඕන. හරි? මේ වගේ ප්‍රතික්‍රියා මවුල දෙකක් වෙන්න ඕන. ඒ ප්‍රතික්‍රියා මවුල දෙකක් වුණොත් අපිට මෙන්න මේ සමීකරණ ලැබෙනවා. ඔන්න ප්‍රතික්‍රියා මවුල දෙකක් කියන්නේ මෙයා දෙකෙන් වැඩි කර. හරි? ඒතර 10යි Br equals දෙකක් BrO3 minus equals 12ක් H plus equals
6ක් Br2 liquid 6ක් H2O liquid. හරි. එතකොට ඇත්තටම මේ තියෙන ප්‍රතික්‍රියා දෙකක්. හරි. මේ ප්‍රතික්‍රියාව සැලකුවොත් හරි. එයාගේ ප්‍රතික්‍රියා එක මවුලයක් වෙනකොට BrO3- මවුල දෙකක් අවශ්‍යයි. Br- මවුල 10ක් අවශ්‍යයි. හැබැයි මේ ප්‍රතික්‍රියා එක මවුලයක් වෙනකොට BrO3- මවුල අවශ්‍ය වෙන්නේ එක මවුලයයි. හරි. Br- මවුල අවශ්‍ය වෙනවා මවුල 5ක්. එතකොට හුවමාරු වෙන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව මෙයාගේ පළවෙනි ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා එක මවුලයක්. එතකොට මේ විදිහට සිදුවෙන ප්‍රතික්‍රියා එක මවුලය සඳහා ඉලෙක්ට්‍රෝන මවුල 5ක් තමයි හුවමාරු වෙන්නේ. මේ දෙවෙනි ප්‍රතික්‍රියාව ගත්තොත් එම දෙවන ප්‍රතික්‍රියාව එක මවුලයක් වීම සඳහා ඉලෙක්ට්‍රෝන මවුල 10ක් ඕන. එතකොට තුන්වෙනි පිළිතුරේ දීලා තියෙන්නේ අත්‍තරම තුන්වෙනි සහ පස්වෙනි පිළිතුරු දෙකේදීම දීලා තියෙන්නේ මෙන්න මෙයා. හරි. ඒ කියන්නේ හුවමාරු වන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව 5යි තමයි. හරි. හුවමාරු වන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව 5යි. 10යි නෙමෙයි. ඔතනදී ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ප්‍රතික්‍රියා මවුලය කියන එක හරියට ඔලුවට ගිහිලා නැහැ. අපි හිතනවා මෙතනදී ඉවත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා. හරි. සාමාන්‍ය නිකන් හිතන්න ජලීය ද්‍රාවණයක සිදුවෙන රසායනික ප්‍රතික්‍රියා එකක් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න බෑ. එක රසායනික ප්‍රතික්‍රියාවක් පිළිබඳව අධ්‍යයනය කරන්න බෑ. හරි. අපි අනිවාර්යෙන් යම්කිසි මවුල සංඛ්‍යාවකට ගේන්න ඕනේ. සැලකිය යුතු සංඛ්‍යාවකට ගේන්න ඕනේ. හරි. ඒතර ප්‍රතික්‍රියා මවුලයක් යොදාගෙන තමයි අපි අධ්‍යයනය කිරීම කරන්නේ. ඒතර ප්‍රතික්‍රියා මවුලයකදී ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය සහ ඔක්සිකරණයේදී පිට කරන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව සහ ඔක්සිහරණයේදී ලබා ගන්න ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්නේ. හැබැයි ඕක අපි කියනවා මෙන්න මේ මාරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා. ඇත්තටම උතනදී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවටත් වඩා ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව කොනම් වඩාත් නිවැරදි. හරි. එතකොට ප්‍රතික්‍රියා එක මවුලයක් මේ වගේ ප්‍රතික්‍රියා එක මවුලයක් වෙනකොට හුවමාරු වන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව 5ක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ 5ක්. right. ඕක තමයි කියන්න ඕන. අපි ඊළඟට ඉස්සරහට වීඩියෝස් වලින්